අපි මේ වීඩියෝ එක ගන්නේ මේ ඉස්සරහට එක්සෑම් එකට යනකම් ඔයාලගේ පේපර් ක්ලාස් එකේ ප්ලෑන් එක කොහොමද කියලා එක පැහැදිලි කරන්න. මේක චුට්ටක් හොඳට අහගෙන ඉන්න කොහොමද පේපර් ක්ලාස් එකේ ප්ලෑන් එක තියෙන්නේ කියලා. හරි. අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසයේ. අපි මේ සතියේ ලිව්වා OG5 පේපර් එක. ඊළඟ සතියේ අපි ලියනවා SPD6 පේපර් එක. හරි. ඊළඟ සතියේ අපි ලියනවා SPD6 පේපර් එක. ඊට පස්සේ අපේ මේ අප්‍රේල් මාසයේ මේ අවුරුද්ද වෙනවනේ. එතකොට මෙන්න මේ අවුරුදු සතිය ඔයාලට හම්බ වෙනවා නිමාඩුවක්. හරිද? එතන මේක මේ සතිය ඔයාලට නිමාඩුවක් තමයි හම්බ වෙන්නේ. එතනින් පස්සේ අපි මෙතන අප්‍රේල් වල අවුරුදු නිමාඩුවෙන් පස්සේ අපි පටන් ගන්නවා ෆයිනල් පේපර් ක්ලාස් එක. හරි. එතකොට අපි අප්‍රේල් වල අවුරුද්දෙන් පස්සේ අපි පටන් ගන්නවා. එතකොට අප්‍රේල් මාසේ හරි ෆයිනල් පේපර් ක්ලාස් එක මෙතනින් පස්සේ පටන් ගන්නවා. හරි ෆයිනල් පේපර් ක්ලාස් එක. හරි. ඕකේ. එතකොට ඔන්න හොඳට අහගෙන ඉන්න ෆයිනල් පේපර් ක්ලාස් එක වෙන්නේ කොහොමද කියලා. හරි. මේක හොඳට අහගෙන ඉන්න ඕන එකක්. හරි. ෆයිනල් පේපර් ක්ලාස් එක ගත්තාම මේ ෆයිනල් පේපර් ක්ලාස් එක හැදලා තියෙන පේපර් 14කින් ෆයිනල් පේපර් ක්ලාස් එකේ තියෙනවා පේපර්ස් 14ක්. හරි. එතකොට මේ පේපර්ස් 14 කොටස් දෙකකට බෙදෙනවා. හරි. පේපර් 8ක් තියෙනවා ෆයිනල් පේපර්ස්. පේපර් 6ක් තියෙනවා ගෙස්ට් පේපර්ස්. එතකොට ඒ විදිහට තමයි මේ පේපර්ස් 14 හැදෙන්නේ. හරි. ඔක්කොටම කලින් ඔයා තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. අපේ සිලබස් එකේ දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම මෙන්න මේ කියන පාඩම් වලින් තමයි ආසන්න ඔයාට A level paper එකේ ලකුණු 3න් 2ක් හම්බ වෙන්නේ මේ පාඩම් ටිකේ. ඊට පස්සේ 6 වෙනි පාඩම, 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම, 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම කියන ඉතුරු පාඩම් වලින් ඔයාලට ආසන්නව paper එකේ ලකුණු 3න් 1ක් හම්බ වෙනවා. එහෙම තමයි ඔයගේ පේපර් එක හැදලා තියෙන්නේ. දැන් පළවෙනි පාඩම අපිට ඕන නම් මේ ගොඩට දාන්න පුළුවන්. හරි ඒක ලොකු වැදගත් පාඩමක් නෙමෙයි. එතකොට A level paper එකේ ලකුණු 3න් 2ක් හම්බ වෙන්නේ පළවෙනි පාඩම් පහෙන්. හරි 3න් 1ක් තමයි ඉතුරු පාඩම් වලට වෙන් වෙන්නේ. ආසන්න වශයෙන් මේවා. හරිම ඉලක්කම් නෙමෙයි. හැබැයි මෙහෙම තමයි සාමාන්‍ය. එතකොට ඔයාලට තේරෙනවා ඇති normally ඔයාලට මේ පළවෙනි පාඩම් පහ හොඳට පුළුවන් නම් B එකක් වගේ ගන්න පුළුවන්. A එකට මෙතන ලකුණු තියෙනවා. හැබැයි ගන්න පුළුවන් B එකක්. හරි. එතකොට අවසාන පාඩම් ටිකත් එකතු වුණොත් ඔයාලට මේක A එකට යන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා නේද B එකක් ගන්න ඕන ළමෙක් වුණත් A එකක් ගන්න ළමෙක් වුණත් අඩුම තමයි C එකක් ගන්න ළමෙක් වුණත් පළවෙනි පාඩම් පහ කියන්නේ හරිම වැදගත් පාඩම්. එතකොට අපි මේ ෆයිනල් පේපර්ස් 8 තියෙනවානේ. මෙන්න මේ ෆයිනල් පේපර්ස් 8 අපි කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ ෆයිනල් පේපර්ස් 8න් පේපර්ස් පහක් අපි ફોකස් කරන්නේ පළවෙනි පාඩමේ ඉඳලා පස්වෙනි පාඩමට තියෙන මෙන්න මේ පාඩම් වල ඔයාගේ ලකුණු උපරිම මට්ටමකට වැඩි කරගන්න. හරි ඒක කරන්නේ කොහොමද කියන එක මම කියන්නම්. එතකොට මේ අපි ෆයිනල් පේපර්ස් මේ අපි මේ මාසේ පටන් ගන්නවා අප්‍රේල් මාසේ. මේ අප්‍රේල් මාසේ මේ පටන් ගන්න පේපර් වල පළවෙනි පේපර් පහ. හරි අපි ටාගට් කරන්නේ සම්පූර්ණයෙන්ම වාගේ මේ පළවෙනි පාඩම් පහ ඇතුළේ වාගේ ලකුණු ටික උඩරිම වැඩි කරගන්න. වාගේ සෙකන්ඩ් පාර්ට් ටික හදලා MCQ ටික හදලා පළවෙනි පාඩම් පහ ඇතුළේ වාට කරන්න පුළුවන් උඩරිමේ කරගන්න මට්ටමට ඔයා පත් කරගන්න තමයි අපි මේක ටාගට් කරන්නේ. එතකොට මේ පළවෙනි ෆයිනල් පේපර්ස් පහයි. එතකොට ඉතුරු ෆයිනල් පේපර්ස් තුනක් තියෙනවනේ. ඒ තුන අපි ටාගට් කරන්න වාට 6 ඉඳලා 10 වෙනි පාඩම් ටික ලකුණු ටික වගේ හොඳට වැඩි කරලා අර ඉතුරු තුනෙන් එක ගන්න. හැබැයි මේකයි. මේ පළවෙනි පේපර් පහෙත් අවසාන පාඩම් වල ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. මේ පේපර් තුනෙත් පළවෙනි පාඩම් පහේ ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. හැබැයි මේ වගේ ફોකස් එක තමයි අපි මේ වගේ ફોකස් කරන්නේ වාගේ පළවෙනි පාඩම් පහ හදන එක. මේ පළවෙනි පේපර් පහේ අපි ඩිස්කෂන් වලදී ඒ ටිකට තමයි වැඩි ඇටෙන්ෂන් එකක් දෙන්නේ. මේ ඉතුරු පේපර් තුනේ අපි වැඩි ඇටෙන්ෂන් එකක් දෙන්න නිසා ફોකස් කරන්නේ වගේ 6 ඉඳලා 10 දක්වා තියෙන පාඩම් වල උපරිම ලකුණකට ඔයාව ගන්න විදිහට මේවා කරන එක. එතකොට සාමාන්‍ය මෙන්න මේ හරි ඒ කියන්නේ මේ ෆයිනල් පේපර්ස් සාමාන්‍ය හරි ඔයා දන්නවා කොහොමද අපේ පේපර් ටිකක් අමාරු එක්සෑම් පේපර් එකකට වඩා. එතකොට මෙවුවා නිකන් අර එක්සෑම් ලෙවල් එකේ නෙමෙයි ST ලෙවල් එකේ පේපර්ස්. හරි ඒ කියන්නේ මගේ ලෙවල් එකේ පේපර්ස්. ඒ කියන්නේ ගොඩක් අමාරු පේපර්ස්. එතකොට මේ පේපර් වල එහෙම අමාරුවට දෙන්නේ තමයි ඔයාට මේ ලකුණු ටික වැඩි කරගන්න මේක පුරුදු කරගන්න ඕනම ප්‍රශ්නයක් හිතන්න පුරුදු කරන්න තමයි අපි මේ ටික කරන්නේ. එතකොට මේ ෆයිනල් පේපර්ස් ටික ඔක්කොම ටික ලියලා ඊට පස්සේ තමයි අපි මෙන්න මේ ගෙස්ට් පේපර්ස් 6ට යන්නේ. එතකොට මෙවුවා එක්සෑම් ලෙවල් පේපර්ස්. ඒ කියන්නේ A level එක්සෑම් එක වගේම හදපු එක්සෑම් ලෙවල් පේපර්ස්. එතකොට ඔයාලට මේ ෆයිනල් පේපර්ස් ටික හොඳට ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ පළවෙනි පේපර් පහෙන් ඔයාලට පළවෙනි පාඩම් පහ හොඳට පුළුවන් වෙයි. ඉතුරු පේපර් තුන කරාට පස්සේ ඔයාලට අවසාන පාඩම් ටිකත් හොඳට පදන් වෙයි. ඒක ගෙස්ට් පේපර්ස් ටික ලියනකොට ඔයාලට ඕවරෝල් හරිම ලේසියෙන් ගෙස්ට් පේපර්ස් වල ලකුණු ගන්නත් පුළුවන් වෙයි. සහ එක්සෑම් එකට එනම ටික එතකොට ඔයාලට නැවත හොඳට ප්‍රැක්ටිස් කරගන්නත් පුළුවන් වෙයි. ඒක තමයි අපි එතකොට මෙතනදී කරන්නේ. හරි ඉවර නැහැ. අහගෙන ඉන්න කතාව. එතකොට මෙන්න මේ ෆයිනල් පේපර්ස් 8 තියෙනවනේ. මේ ෆයිනල් පේපර්ස් 8 මොකක් හරි මේ එක පේපර් එකක් මොකක් හරි දේවල් දෙක තුනකට ස්පෙෂලායිස්ඩ් කරලා තමයි හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ බලන්න MCQ ගත්තාම සමහර විට
හරි ඔන්න ඔයාලට එක පේපර් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකේ අපි ටාගට් කරලා තියෙන ව්‍යුහ හා කෘත්‍ය යාන්ත්‍රණ රසායනික ද්‍රව්‍ය මෙන්න මේ ටික තමයි ඔයාලට අපි එතන මේ පේපර් එකෙන් පුරුදු කරන්න try කරන්නේ. ඒක මුළු ඒ කියන්නේ මුළු පස්වෙනි පාඩමට එනකන් තියෙන ව්‍යුහ සහ කෘත්‍ය ටික යාන්ත්‍රණ සහ රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේ පේපර් එක හදලා තියෙන්නේ. ඒ පේපර් එක කරාට පස්සේ මේ ඒරියාස් ගැන ඔයාලට හොඳ අවබෝධයක් එනවා. එතකොට ඔයාලට ඒ ඒරියා එකෙන් සාමාන්‍ය එක්සෑම් එකේ ඕනම ප්‍රශ්නයක් බැලුවොත් අර ව්‍යුහ හා කෘත්‍ය වලින් යාන්ත්‍රණ වලින් හා රසායනික ද්‍රව්‍ය වලින් තමයි මේ ප්‍රශ්න වලින් බහුතරයක් තියෙන්නේ. හරි රසායනික ද්‍රව්‍ය කියපම මේකට හෝමෝන, කාබෝහයිඩ්‍රේට් ඔය හැමදේමයි තියෙන්නේ. ප්‍රෝටීන වල ඉඳලා එන්සයිම් වල හැමදේමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි සාමාන්‍ය අහන්නේ. එතකොට ඔන්න එක පේපර් එකක් තියෙන පුළුවන් මේ වගේ මොනවා හරි මාතෘකා කීපයක් ස්පෙෂලායිස්ඩ් කරලා. අපි පේපර් එකට කලින් කියනවා මේ පේපර් එක ස්පෙෂලායිස්ඩ් කරලා තියෙන මොකටද කියලා. ඔන්න තව පේපර් එකක් තියෙන පුළුවන්. ඒකේ තියෙන ABCDE ප්‍රශ්න ඔය ෆයිනල් පේපර්ස් වල ඔන්න එක පේපර් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකේ තියෙන තනිකරම ABCDE ප්‍රශ්න. හරි ABCDE ප්‍රශ්න 25ක් විතර තියෙනවා. ඊට අමතරව අනුපිළිවෙල ගැලපීම් තව 25ක් විතර. ඒක ඔයාලට ඒකේ තියෙන්නේ මේ පාඩම් වලින් ඒ වගේ එන්න පුළුවන් තැන් ටික ස්පෙෂලායිස්ඩ් කරලා ඒ විදිහට තමයි එතකොට මේක හදලා තියෙන්නේ. ඊට මේ ෆයිනල් පේපර්ස් කියන එක අපි මොකක් හරි විශේෂ ඒරියා එකක් වගේ ටාගට් කරනවා. හරි මෙන්න මේකේ ඔයාලට පේනවා ඇති මේ ලියලා තියෙන ඒරියාස් ටික ඒ ඒරියාස් වලට අමතරව තව ඒරියාස් තියෙනවා ටයිම් මැනේජ්මන්ට්. ඒ හැම දෙයක්ම ටාගට් කරනවා. මේන්ලි අපි ප්‍රශ්න දාන්නේ. එතකොට මෙන්න මේ වගේ මොකක් හරි වැදගත් ඒරියාස් කීපයක් ඔයාලට එක පේපර් එකකින් පුරුදු කරන්න බලාගෙන. හරි එතකොට ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේ ගත්තාම ඒ වගේත් අපි මෙන්න මේ කියන වෙනස්කම් සංසන්දනය කිරීම, පැහැදිලි කිරීම හා විස්තර කිරීමකට කොහොමද උත්තර ලියන්නේ? පොයින්ට් එකට කොහොමද උත්තර ලියන්නේ? ගැලීම් සටහන් කොහොමද අදින්නේ? රූප සටහනක් આવොත් කොහොමද අදින්නේ? සැකිල්ලකට අනුව කොහොමද රචනා ප්‍රශ්නයක් ලියන්නේ? මෙන්න මේ වගේ ඒරියාස් ටිකක් ටාගට් කරලා තමයි පේපර්ස් හැම එකක්ම හදලා තියෙන්නේ. ඒ හැම පේපර් එකකම මේ හැමදේම වගේ තියෙනවා. හැබැයි මේ පේපර් එක ඇතුලේ මොකක් හරි කීපයක් ස්පෙෂලායිස්ඩ් වෙනවා. අපි ඒක කල්තියක් කියනවා. මෙන්න මේ ටික තමයි ඔයාලට අපි මේ පේපර් එකෙන් පුරුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙම කරලා ඉවරලා හරි එතකොට ඔයාලට මොකක් හරි ඒරියා එකක් ස්පෙෂලායිස්ඩ් කරනවා. ඒ වගේම අපි ටාගට් කරන විශේෂ පාඩම් කීපයක් තියෙන එක පේපර් එකක් ඇතුලේ. එහෙම කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ගෙස්ට් ඔයා ෆයිනල් පේපර්ස් පළවෙනි පහ ඉවර කරනකොට ඔයාලට පළවෙනි පාඩම ඉඳලා පස්වෙනි පාඩමට තියෙන ඔය හැමදේම පුළුවන් වෙයි. ඊට පස්සේ ඉතුරු තුනෙන් පස්සේ 6 වෙනි පාඩමේ ඉඳලා 10 වෙනි පාඩමට ටික පුළුවන් වෙයි. ගෙස්ට් පේපර්ස් ඇතුළේ ඔයාලට එක්සෑම් එකට එන්න පුළුවන් වැඩිම chance එකක් තියෙන දේවල් ටික අපි ආපහු ඩිස්කස් කරයි. එහෙම ඩිස්කස් කළා තමයි එක්සෑම් එකට යන්නේ. හරි. එතකොට මෙහෙම තමයි. එතකොට ෆයිනල් පේපර් ක්ලාස් එකේ ප්ලෑන් එක තියෙන්නේ. හැබැයි මේකයි. දැන් ඔය ප්ලෑන් එකට අමතරව තව වැඩක් තියෙනවා. හරි මේ ඔක්කොම ටික කරන අතරේ අපි අවසාන මාසේ කරනවා ස්පෙෂල් ෆයිනල් ක්විස් සෙමිනාර් එකක්. එතකොට එතන අපි කරන්නේ මෙහෙමයි. හරි එතන අපි කරන්නේ දෙවෙනි පාඩමට සෙමිනාර් එකක් කරනවා, තුන්වෙනි පාඩමට සෙමිනාර් එකක් කරනවා, හතරවෙනි පාඩමට සෙමිනාර් එකක් කරනවා, පස්වෙනි පාඩමට සෙමිනාර් එකක් කරනවා, 6 7 පාඩම් වලට සෙමිනාර් එකක් කරනවා, 8 10ට සෙමිනාර් එකක් කරනවා, 9 වෙනි පාඩමට සෙමිනාර් එකක් කරනවා. හරි. එතකොට මේ සෙමිනාර් එකක් කියලා කිව්වට හරි මේක සෙමිනාර් එකක්ම නෙමෙයි. හරි කියන්නේ මේ අර නිකන් හෙන්නම පැල් බැඳගෙන පැය ගාණක් කරන එකක් නෙමෙයි. අපි කරන්නේ මේ එක එක පාඩම් වලින් ඔයාලට දෙනවා පේපර් එකක්. හරි එතකොට දැන් මේ වෙනකොට second unit third unit full papers ලියලා තියෙන්නේ මේ main revision ළමයි. හැබැයි එහෙම වුණාට අපි ආපහු පාරක් exam එකට එනම ප්‍රශ්න ටිකක් වෙන් කරලා ඒ පාඩම් වලට අදාළව ඔයාලට දෙනවා වෙනමම පේපර් එකක්. ඒ පේපර් එක අපි සෙන්ටර්ස් වලට ගිහිල්ලා ලියනවා තනියම තමයි ලියන්නේ. ඊට පස්සේ අපි ඒකේ ඩිස්කෂන් එකක් ගන්නවා මුළු පාඩමම මතක් වෙන විදිහට. එතකොට මේ ටික ඇතුලේ ඔයාට සාමාන්‍ය මුළු සිලබස් එකම වගේ මතක් කරගන්න පුළුවන්. අපහු සමහර විට මෙතන හරි අපි මෙහෙම සෙමිනාර් මේකට සෙමිනාර් එකක් ගන්නවා මේකට සෙමිනාර් එකක් ගන්නවා කියමු අපිට තියෙන ටයිම් එකත් එක්ක සමහර විට පාඩම් දෙකක් එකතු කරලා සෙමිනාර් එකක් ගන්න ඉඩ තියෙනවා. හරි එතකොට මේක තනිකරම හරි මේකට ඔයාට වෙනම පේපර් එකක් හම්බ වෙනවා ඒක ඔයාලා ලියනවා ලියලා ඉවරලා අපි ඒක මේව කරනවා. එතකොට මේ අපි අර කතා කරන lesson wise full papers කියලා. ඒ lesson wise full papersම exam එක target කරලා හදපු lesson wise full papers ටිකක් තමයි අපි මෙතනදී මේක සාකච්ඡා කරන්නේ. එතකොට මේක paper class එකට නෙමෙයි අදාළ වෙන්නේ. හරි මේක අදාළ වෙන්නේ මේක වෙනම lesson wise full papers ටික ඔයා තනියම ලියලා හරි අපි ඒ ටික වෙනම අවසාන මාසේ ඩිස්කස් කරනවා. අර එනම ටික ඒ පාඩම් වලින් එන ටික විශේෂයෙන් target කරන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. හරි එතකොට මේක තමයි plan එක. හරි එතකොට අප්‍රේල් මාසේ 3 වෙනි සතියේ ඉඳලා වැඩේ පටන් ගන්නවා. එහෙනම් මේක තේරුම් ගන්න මේ වෙනකොට අපි ලියලා තියෙනවා පේපර් 14ක් OG papers සහ SPD papers සහ 2 සහ 3 පාඩම් වල lesson wise full papers ඒවා ඇතුළුව මේ වෙනකොට ලියලා තියෙනවා අපි full papers 14ක් 2026 revision එක ඇතුලේ 2026 revision එක ඇතුලේ මේ වෙනකොට papers 14ක් ලියලා තියෙනවා. හැබැයි මේ paper 14ම ලියුවේ නැති ළමෙක් ඉන්නවා කියමුකෝ. ඒ නැති ළමෙක්ට උනත් අප්‍රේල් මාසේ මේ final paper class එකත් එක්ක සම්බන්ධ වෙලා එතනින් එහාට වැඩ ටික කරගෙන යන්න. එහෙම ළමෙක්ට උනත් වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට තමයි final paper class එක design කරලා තියෙන්නේ. හරි එතකොට මේකේ plan එක මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් හරි ඔයාලට group එක අහලා දැනගන්න පුළුවන්. හරි මේ paper class එක ගැන මේක announce කරාට පස්සේ මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහලා දැනගන්න පුළුවන්. හරි එහෙනම්
ඕක තමයි කතන්දරේ. පේපර් ක්ලාස් එකේ ෆයිනල් පේපර් ක්ලාස් එකේ වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි නේද? ඕකේ.